එදත් වෙනද වගේම ලස්සන දවසක්. ඉතින් සුපුරුදු පරිදි මං ගියා ඉස්සෙල්ලාම වුඩ් ටිකක් එකතු කරගන්න. ඒත් මම නිකමටවත් හිතුවේ නෑ මේ වර්ල්ඩ් එක අනිත් ඔක්කොටම වඩා වෙනස් එකක් කියලා. ගොඩක් වෙනස් එකක්. ඉතින් මට හිතුණා මුලින්ම ස්ටෝන් ටූල්ස් වලින් වැඩේ පටන් ගන්න ඕනේ කියලා. ළඟපාත කොනවත් කොබල්ස්ටෝන් ගන්න තැනක් නැති නිසා මං ගියා පොඩ්ඩක් උඩට. ඒ අතරේදී මං දැක්කා ඈතින් තියෙන රුයින් පෝටල් එකක්. සහ ඊට ටිකක් එහායින් විලේජ් එකකුත්. වෙනුමින් නම් සාමාන්‍ය විලේජ් එකක්. හැබැයි අපි ගිහිල්ලම් බලමු. ඔක්කොටම කලින් පෝටල් එකේ චෙස්ට් එක ගැලෙව්වා. චෙස්ට් එකේ බලු ටික නම් හොඳයි. හැබැයි බූට් එක නම් ටිකක් අමුතුයි. ටිකක් කිව්වට ඇත්තටම ගොඩක් අමුතුයි. සමහරට ගේම් එක ග්ලිච් එකක්. කමක් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මං ගියා විලේජ් එක පැත්තට. මං හිතන්න යන්නේ ඒක නෝමල් දෙයක් කියලා. එනම ගහලා අකුලෝලම පල්ල. මරම කරදරයක් අපමණ. එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. මං ගියා ගෙවල් ටිකක් පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරන්න. ප්ලාස්ටික් පුටු වලට දෙනවලුත් බේසා. සිල් වෙච්ච ඇල්මේනියම් කලවලට දෙනවලුත් බේසා. දිරාපු යකඩ කෑලි, තාඩු කෑලි. දිරාපු යකඩ කෑලි, තාඩු කෑලි. මෙතන නම් මොකක් හරි දෙයක් සිද්ධ වුණා. හැබැයි මම නම් මොනවත් කළේ නෑ. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. සියලුම කරුණු සලකා බැලීමෙන් පසු මට කියන්න තියෙන්නේ බෙඩ්රොක් එඩිෂන් එකේ 1.21 වල මේ සීට් කෝඩ් එක නම් try කරන්න එපා. try කරලා බලන්න ඕනෙමයි කියලා හිතෙනවා නම් ඒත් එපා.